2014 මාර්තු 8 වන දින අභිරහස් ලෙස අතුරුදහන් වුණ මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 HM370 මගී ගුවන් යානයේ සත්‍ය කතාව. මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 HM370 මගී යානය අභිරහස් ලෙස අතුරුදන් වූයේ 2014 මාර්තු 8 වැනිදා මැලේසියානු වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12:21ට. මේ අවස්ථාවේදී යානය තිබුණේ බීජිං නුවර බලා පියාසර කරමින්. අතුරුදන් වූ යානය පැහැර ගැනීමකට ලක්වන්නට ඇති බවත් අතුරුදහන් වී පැය 4කට පසු යානයේ එන්ජින් ක්‍රියාත්මක වූ බවටත් Tamanට සාක්ෂි ලැබී ඇති බවට ඇමරිකාව පවසනවා. ඇමරිකන් පදන පරීක්ෂණයෙන් මේ බව කියා සිටියේ අතුරුදන් යානයේ ඇතියයි සැක කරන සුන්බුන් කොටස් චීන චන්ද්‍රිකා ඡායාරූපවල සටහන් වූ බවත් ඒවා යානයේ සුන්බුන් නොවන බවට තහවුරු වීමත් සමග රේඩාර් තීරයෙන් යානය අතුරුදන් වූයේ යානයේ නියමුවා හෝ එහි සිටි වෙනත් කෙනෙකු හෝ යානයේ ක්‍රියාත්මක වෙමින් තිබුණු හසු කර ගැනීමේ උපකරණයේ ක්‍රියා විරහිත කරවීම නිසායයි ඇමරිකන් පරීක්ෂකයෝ පෙන්වා දෙනවා. යානයේ තිබෙන්නේ රෝල්ස් රොයිස් වර්ගයේ එන්ජින්. ඒවා පණ ගන්නවා තිබෙදී සංඥා නිකුත් වෙනවා. මාර්තු 8 වැනිදා යානයේ රේඩාර් තීරයෙන් අතුරුදන් වී පැය 4ක් ගත වෙද්දිත් යානයේ එන්ජින් ක්‍රියාත්මක වූ බවට තොරතුරු එළිවන්නේ එමගින්. රේඩාර් තීරයෙන් අතුරුදන් වූ ස්ථානයේ සිට යානය දිගටම පියාසර කළේ නම් එයට නාවික සැතපුම් 2000ක දුරින් පියාසර කිරීමට හැකි බවද ඇමරිකන් පරීක්ෂකයෝ පෙන්වා දෙනවා. ඒ අනුව යානය පාකිස්තානයේ හෝ අරාබි මුහුද දෙසට පියාසර කළා විය හැකියයිද අනුමාන කර. ඔවුන් සැක කරන්නේ යානයේ ත්‍රස්තවාදීන් විසින් පැහැර ගනු ලැබූ බවටයි. යානය මේ වන විට කොතැනක හෝ ආරක්ෂිත ස්ථානයක ගොඩබා ඇති බවටත් ත්‍රස්ත ක්‍රියාවලියකට යානය යොදා ගනු ඇති බවටත් අනුමාන කරනවා. යානය අතුරුදන් වූයේ මැලේසියාවේ ක්ලාලාවම්පුර නුවර අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් ගුවන්ගත වී පැයක් ගත වූවාට පසුව. ඒ වන විට ගුවන් යානය වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුද ආසන්නයට පැමිණ තිබුණා. මැලේසියානු ගුවන් ගමන් පාලක මැදිරියේ රේඩාර් තීරයෙන් යානය හිටි හැටියේ අතුරුදහන් වන මොහොතේ ස්වයංක්‍රීයවම නියමු පාලකට යොමු කර තිබුණා. ඒ අවස්ථාවේදී යානය හිටි හැටියේ සිය ගමන් මඟ වෙනස් කරන්නට ඇත. එය රේඩාර් තීරයෙන් නොපෙනී යන්නටද ඇත්තේ ඒ නිසා. ඒ අනුව පළමුවෙන් යානය දකුණු චීන මුහුදට කඩා වැටෙන්නට ඇතැයි අනුමාන කර සෝදුසි මෙහෙයුම් පැවැත්තුවා. එහෙත් කිසිදු හෝඩුවාවක් හොයාගන්න බැරි වුණා. යානය අතුරුදහන් වන විට එහි සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙකු සොරකම් කරන ලද ඉතාලි සහ ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍ර දෙකක් යොදා ගන්නට ගොඩ වී තිබුණා. මොවුන් දෙදෙනා ඉරාන ජාතිකයන් බවට පරීක්ෂණ වලින් හෙළි වුණා. මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු අවුරුදු 21ක් වයස මූර් මොහමඩ් ලෙසත් අනෙක් පුද්ගලයා අවුරුදු 29ක් වයස සයිඩ් ලෙසත් හඳුනා ගැනුණා. මොවුන් පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරද්දී ඉරාන ආරක්ෂක අංශවල සහායද මැලේසියානු ආරක්ෂක අංශවල නිලධාරීන්ට හිමි වුණා. ඉරාන බලධාරීන් පවසන්නේ මොවුන් දෙදෙනා ත්‍රස්තවාදීන් නොවන බවට සොරකම් කළ ගමන් බලපත්‍ර යොදා ගනිමින් මැලේසියාවේ සිට චීනයට ගොස් පසුව ඉතාලියට ඕස්ට්‍රේලියාවට හෝ ජර්මනියට ඇතුළු වීමට උත්සාහ කළ අනවසර සංක්‍රමණිකයන් දෙදෙනෙකු බවටයි. එම ඉරාන තරුණයන් දෙදෙනා යානයට ගොඩ වී ඇත්තේ ඉතාලි ජාතික ලුවීජි මැඩරල් සහ ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිස්ටියල් කොසොල්ගේ ගමන් බලපත්‍ර වලින්. ලුවීජ් සහ ක්‍රිස්ටියල් කොසොල් පවසා ඇත්තේ ගමන් බලපත්‍ර පසුගිය වසරේදී සොරකම් කෙරුණු බවටයි. ලුවීජි සහ ක්‍රිස්ටියල් දෙදෙනාම සංචාරකයෝ යානය ගමන් කිරීමට නියමිතව සිටි අවසන් මොහොතේදී යානයට ගොඩ නැගූ තවත් පුද්ගලයන් තිදෙනෙකු ගැනත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා. අවසන් මොහොතේදී ඔවුන් එසේ කළේ ඇයිද යන්න සෙවීම මැලේසියානු ආරක්ෂක අංශවල මූලිකත්වයෙන් සිදු කරනවා. ඔවුන් තිදෙනා යානයට පැටවීමට බාර දී තිබුණු ඔවුන්ගේ ගමන් මළුද ඉවත් කරගත් බවට වාර්තා වනවා. මැලේසියාවේ ක්ලාලාවම්පූර් ගුවන් තොටුපළේ ආරක්ෂක කැමරා දසුන් පරීක්ෂා කිරීමේදී එම තිදෙනා යානයට ගොඩවීමට පැමිණුණු බවේ සටහන් වී ඇති බවටත් පැවසෙනවා. යානය හදිසියේම ගමන් මඟ වෙනස් කළේ ඇයිද යන්න සොයා පරීක්ෂණ දිගටම පැවැත්වෙන අතර කට ලක් වූයේද නැත්නම් පැහැර ගැනීමකට ලක් වූයේද යන්නත් ආරක්ෂක අංශ තවමත් කටයුතු කර නැත. මේ අතර යානයේ සිටි 19 දෙනෙකුගේ දුරකථන නාද වන බව එම 19 දෙනාගේ ඥාති මිත්‍රාදීවෝ පවසනවා. අතුරුදන් වීමේ අභිරහස තවත් අභිරහසක් කිරීමට මෙම ප්‍රවෘත්තිය හේතු වනවා. යානය මුහුදට වැටුනේ නම් එය ගිලී යනු ඇත.
යානයේ බඳට හානියක් සිදු නොවී එය මුහුදට වැටුනේ නම් ඇතුළට වතුර කාන්දි නොවුනේ නම් උපකථන හානි නොවී තිබෙනවා විය හැකිය. මොනවා වුණත් ඒක එසේ සිදු වුණේ නම් දින ගණනාවක් ගත වී ඇති හේයින් ඔක්සිජන් අඩුවීම නිසා යානයේ සිටි සියල්ලෝම මේ වනවිට මියගොස් සිටින බවට මොවුන් හෙළි කරනවා. යානය සොයා සිදු කෙරෙන සෝදිසි මෙහෙයුමට ඉන්දියාව, සිංගප්පූරුව, වියට්නාමය, චීනය, පිලිපීනය, ඉන්දියාව, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 12ක් පමණ එක්ව සිටිනවා. යානා 34ක් සහ නැව් 40ක් ඊට ඇතුළත් වනවා. කක්ෂයේ රඳවා ඇති චන්ද්‍රිකා 10ක සායද ලබා ගන්නවා. මැලේසියානු යානය මාර්තු 8 වෙනිදා එරට වේලාවෙන් අලුයම 12:21ට ඒසියාවේ ක්ලාලාවන්පුර ගුවන් තොටුපළින් ගත වූයේ මගින් 222 මග. ප්‍රධාන නියමුවා සහ සහායක නියමුවාද තුළු කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සමගයි. යානයේ සිටි මගීන්ගෙන් වැඩි දෙනා මැලේසියානු ජාතිකයන් සහ චීන ජාතිකයන් වුණා. ඊට අමතරව වෙනත් විදේශිකයෝ රැසක්ද එහි සිටියා. අලුයම 1:21 වෙද්දී බීජිං ගුවන් තොටුපළටත් ක්ලාලාවන්පුර ගුවන් තොටුපළටත් යානයෙන් පණිවිඩයක් ලැබීමට නියමිතව තිබුණා. පොළවට සමාන්තරව පියාසර කරමින් තිබූ යානය ඉහැටයේ රේඩාර් තීරයෙන් අතුරුදන් වුණා. තොටුපළවල් දෙකේම බලධාරීන් කලබලයට පත් වුණා. මේ බව මැලේසියානු ගුවන් සේවයේ ප්‍රධානීන්ට දැනුම් දුන්නා. මැලේසියාවත් වියට්නාමයත් අතර මුහුදට ඉහළ ස්ථානයකදී ගුවන් යානය අතුරුදන් වුණා. යානයට අනතුරක් සිදු වුණු බව වටහාගත් මොවුන් 2:40 වෙද්දී සෝදිසි මෙහෙයුම් ආරම්භ කළා. අන්දර 6:30 වන විට චීනයේ බීජිං නුවරට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානය ඒ වෙලාවට පැමිණියේ නැති නිසා ගුවන් යානයේ ගමන් කළ මගීන්ගේ ඥාතීන් කලබලයට පත් වුණා. නරක ආරංචියකට සූදානම් වන ලෙසත් බලධාරීන් ඔවුන්ට දැනුම් දුන්නා. මේ සෝදිසි මෙහෙයුමේ නායකත්වයගෙන කටයුතු කළේ වියට්නාම හමුදාව සහ වෙරළාරක්ෂක නිලධාරීන්. කිලෝමීටර් 190ක් ඈත මුහුදේ දුටු තෙල් පැල්ලමක් අනුව සෝදිසි මෙහෙයුම් පවත්වද්දී 9 වැනි දින රාත්‍රිය වන විට යානයේ සුන්බුන් යයි සැක කෙරෙන කොටස් මුහුදේ තිබෙනවා ඔවුන්ට දකින්න ලැබුණා. යානය දකුණු චීන මුහුදට කඩා වැටුණු බව අනුමාන කෙරුණා. පමණක් නොව රේඩාර් තීරයෙන් අතුරුදන් වීමට මොහොතකට පෙර මග වෙනස් වුණු බවත් යානය ආපසු හැරවීමට නියමුවන් කටයුතු කළ බවත් රේඩාර් වාර්තා අනුව Tamanට පෙනී ගිය බවත් ගුවන් තොටුපළ බලධාරීන් පවසනවා. එම යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කළේ ඒ කාලයේ සිටි හොඳම ගුවන් නියමුවන් 5 දෙනාගෙන් එක් පුද්ගලයෙක්. මේ නියමුවන් උදව් ඉල්ලා ගුවන් තොටුපළට පණිවිඩ එවා නොතිබීම නිසා මෙයින් පෙනී යන්නේ හිටි හැටියේ මොවුන්ට කුමක් හෝ බිහිසුණු සිද්ධියකට මුහුණ දීමට සිදු වුණ බවයි. පමණක් නොව යානයේ බිමට හෝ මුහුදට කඩා වැටුනේ නම් එයද ෂණිකව සිදු වී ඇත. හිතුව නම් ගුවන් යානයක් ඉහළ අහසේ සිට පහළට පැමිණෙද්දී යානය පහළට එන අයුරු රේඩාර් තීරයේ සටහන් වීමයි. ගුවන් සේවයට අයත් බෝයිං 777 අතුරුදන් වූයේ හිටි හැටියේ වැහි සහ සුලි කුණාටු අකුණු කුණාටු වැනි දේවල් මගින්ද මගී යානා කඩා වැටී තියෙනවා. ඒත් අයහපත් කාලගුණයක් පැවති බවට කාලගුණ වාර්තාවල කිසිවක සඳහන් වෙන්නේ නැහැ. මේ නියමුවන්ද අයහපත් කාලගුණ තත්ත්වයක් ගැන පවසා තිබුණේ නැහැ. යානය ගමන් කරද්දී අහස ඉතා පැහැදිලි බවත් ඔවුන්ට දැනගන්න ලැබුණා. බෝයිං වර්ගයේ ගුවන් යානා ගුවන්ගත වීමෙන් පසු ගමනාන්තයේදී ගුවන් තොටුපළට ළඟා වන තුරුම ස්වයංක්‍රීයව පියාසර කරන්න හැකියාව තියෙනවා. එය සිදුවන්නේ නියමුවන්ගේ අනුදැනුම මතයි. අවශ්‍ය නම් ස්වයංක්‍රීය පාලනය ඉවත් කර නියමුවන්ට යානය පියාසර කිරීමටද හැකියාව තියෙනවා. මැලේසියානු 777 යානය එසේ ස්වයංක්‍රීයව පියාසර පද්ධතියෙන් මිදී නියමුවන්ගේ අතට පත්වී ගමන් මඟ වෙනස් වුණා විය හැකිදයි අදහසක් පවතිනවා. යානය ස්වයංක්‍රීයව පාලනයෙන් ගමන් කරද්දී එය වේගය අඩාල නොකර ආපහු හැරුණේ නම් එය ගුවනේදී දෙකඩ වී පුපුරා යාමටද ඉඩ ඇති බව පවසනවා. ගුවන් යානය කවුරුන් හෝ විසින් පැහැරගත්තාද නැතිනම් යම්කිසි දෝෂයක් නිසා යානය අනතුරට පත් වුණාද යන්න අදටත් අභිරහසක්. මේ ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේ අභිරහස් වීඩියෝ දිගටම නරඹන්න පේජ් එකත් ෆලෝ කරන් තියාගන්න. ඔබට සුබ දවසක්.